සීලුම දෙනාට ආයිබෝන් කියලා පිළිගන්නවා අපේ මේ channel එක හරහා සම්බන්ධ වෙන හැම දිනකටම මම අද මේ ටික හරහා වලට කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ Facebook එකේ කොහොමද අපි නිවැරදිව ඇඩ්වර්ටයිස්මන්ට් එක දාගන්නේ කියන එක පිළිබඳව. එහෙම නැත්නම් Facebook ads සම්බන්ධව පොඩි වීඩියෝයක් තමයි මම ගෙනල්ලා තියෙන්නේ. Facebook ads අපි පටන් ගන්න ආකාරය කොහොමද beginner ලට එහෙම නැත්නම් මේකේ ආරම්භකයන්ට මේ කරගන්නේ කියන එක පිළිබඳව අපි වීඩියෝ එකට යන් මම Facebook account එකක් හදන තැනේ සිට ඔයාලට මේක කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. මම Facebook කියලා search කරා Google එකේ. search කරලා යන්නම් මෙතන Facebook කියන එකට. මේකදී අපි ටාගට් කරන්න බලාපොරොත්තු වෙන්නේ මම හඳුන්වලා මෙතන Facebook advertisement එහෙම නැත්නම් Facebook ads කියන එක හරහා තමයි මේ Facebook ads මම සාමාන්‍ය මේ Facebook ads කියලා කියන්නේ තමන්ගේ තියෙන මොන හරි ව්‍යාපාරයක් හෝ මොන හරි සේවාවක් digital සේවාවක් හෝ physically තියෙන මොන හරි ඕනම දෙයක් අපිට මේ කරා මිනිස්සු අතරට යවා ගන්න. එහෙම නැත්නම් ඔඩියන්ස් එකට තමන්ගේ තියෙන දේ කියන්නේ තමන්ගේ තියෙන මොකක් හරි දෙයක් ප්‍රොමෝට් කරන්න ව්‍යාපාරයක් මොන හරි ඩිජිටල් සේවාවක් හෝ මොන හරි දෙයක් ප්‍රොමෝට් කරන්න. එහෙම නැත්නම් ප්‍රචාරණය කරගන්න අපිට භාවිතා කරන්න පුළුවන් ලෝකේ විශාල දෙවුනේ ලෝකෙ හොඳම first second places වල ඉන්න වෙබ්සයිට් එකක් නැත්නම් Facebook එක හරහා මේක අපේ මේ දැන්නීම ස්පොන්සර්ෂිප් කරගන්නේ කොහොමද කියන දේ පිළිබඳව තමයි මම මේක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන සරලව. මේ වගේ ඉන්ටර්ෆේස් එකකට තමන් මුලදී මෙයාකට වලයි මෙතන ඔයාලා account එකක් හදා ගන්න ඕනේ. මෙතන මේ start now කියන එකට ක්ලික් කරලා ඊට කලින් ඔයාලා අනිවාර්යෙන් තමන්ට Facebook account එකක් අනිවාර්යෙන් Facebook account එකක් හදන තැන ඉඳලා මම ඔයාලට මේ කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඔයාලට තියෙන මෙතන මේ create new account කියන එකට ක්ලික් කරන්න විතරයි. ඊට පස්සේ දෙන්න මෙතන first name last name සහ මෙතන ඊමේල් එක දෙන්න ඕනේ. මම මගේ ඊමේල් ඇඩ්‍රස් එක මෙතන දෙන්න. ඊමේල් එකක් දුන්නා. ඊට පස්සේ ඔයාලා ආයෙමත් ඊමේල් එක දෙන්න. ආයෙමත් recovery මේ reconfirm කරන්න ඕනේ. ඊට පස්සේ ඊට පස්සේ password එකක් අහනවා. මෙතන password එක දෙන්න ඕනේ මේ ආකාරයට. ඊට පස්සේ මෙතන ඔයාලගේ දෙන්න. ඊට පස්සේ ඔයාලා ගෙන්ඩ් එක සිලෙක්ට් කරා. ඊට පස්සේ sign up දුන්නා. ඔච්චරයි තියෙන්නේ account එකක් හදාගද්දි අපිට සම්පූර්ණ කරන්න අවශ්‍ය form එක විදිහට තියෙන්නේ. දැන් අපිට මෙන්න මේ වගේ මැසේජ් එකක් ඔයාලට එයි. ඒ කියන්නේ මෙයාලා මේල් එක මේ ඊමේල් එකකින් කෝඩ් එක send කරලා තියෙනවා. කියන්නේ තමන් ඊමේල් එකට යන්න ඕනේ. ඒ කියන්නේ තමන්ගේ Gmail address එක ඉල්ලලා ඔයාලා බලන්න මේකෙදි කෝඩ් එකක් ඇවිල්ලා තියෙලා Facebook එකේ අංක 6ක වගේ කෝඩ් එකක් ඔයාලට එයි. මේ ආකාරයට මට ඇවිල්ලා තියෙනවා අංක 5ක කෝඩ් එකක් තමයි එන්නේ. 73692 තමයි මේ කෝඩ් එක. 736යි 92 දුන්නා. ඊට පස්සේ මෙතන continue කියන option එක උඩ ටච් කරන්න ඕනේ. right account එක අනිවාර්යෙන් ඔයාලා confirm කරගන්න ඕනේ. ඊට පස්සේ ඔයාලා කරන් තියන්නේ මෙන්න මෙතන ඉස්සෙල්ලාම සඳහන් කරා වගේ Facebook ads කියලා සර්ච් කරා. ඊට පස්සේ මෙතන එන වෙබ්සයිට් එකේ වෙබ්සයිට් එකට යන්න ඕනේ. එහෙම නැත්නම් facebook.com/business කියන වෙබ්සයිට් එකට හෝ facebook.com/ads කියන මෙන්න මේ වෙබ් පීඩ වලට ඔයාලා එන්න ඕනේ. ඊට පස්සේ ඔයාලා කරන් තියෙන්නේ මෙන්න මෙතන start now කියන එක දෙන්න තමයි විතරයි තියෙන්නේ. right තමයි මෙන්න මේ ආකාරයට ඉන්ටර්ෆේස් එකට ඒවල බලා ගන්න පුළුවන්. දැන් ඔයාලට පුළුවන් කෙලිම මෙතන Facebook එකට ඇවිල්ලා අපිට page එකක් අපි හදා ගන්න ඕනේ පළවෙනි පියවර විදිහට. ඒ අපිට මේකේදී අනිවාර්යෙන් මේ වලට Facebook page එකක් අනිවාර්යෙන් අවශ්‍යයි. අපිට advertisement එකක් අපිට දාගන්න. එහෙම නැත්නම් advertisement එකක් අපිට මේකට run කරගන්න. මම මේ ආකාරයට Facebook page එකක් හදලා ගන්න මෙතනදී right මේ ආකාරයට තමයි Facebook page එකට name එකක් මගේ name එක දැම්මා. ඔය තමට කැමති name එක දෙන්න. ඊට පස්සේ මේ category ගන්නවා. මෙතන deep cut කියලා දෙනවා. category එක දෙන්න මේ ආකාරයට education සම්බන්ධව මම හදන බලාපොරොත්තු වෙනවා. මම educational website එක දුන්න category එක.
ඊට පස්සේ ඔයාලා මෙතන මේ description එක දෙන්න ඕනේ නේ. description එකක් දීලා කියන්නේ තමගේ මේ page එක මොනවා සම්බන්ධව තියෙන්නේ වගේ ඔයාලගේ personal විස්තර ටික සඳහන් කරන්න. ඒ විදිහට දාලා මෙතන create page කියන එක විතරයි දෙන්න තියෙන්නේ. ඊට පස්සේ අපිට page එකක් අපිට හදාගන්න හැකියාව දිනනවා. ඊට පස්සේ ඔයාලා මෙතන save දෙන්න තියෙන ඊළඟට right ඊට පස්සේ ඔයාලට කට් කරන්න තියෙන මේක කට් කරලා මෙතන ලේව් කියන දෙන්න තියෙන්නේ අපිට WhatsApp නම්බර එකක් කරන්න පුළුවන් ටැග් කරන්න තියෙන්නේ ඊට පස්සේ ඔයාලා කරන්න තියෙන්නේ මෙන්න මෙතන අපිට මුලින්ම cover කියන්නේ logo එකක් සහ cover photo එකක් දාගන්න පුළුවන් මම මේක දැන්ට මෙහෙම තියෙන්න රින්න ඊළඟට කරන්න තියෙන්නේ මෙතන create post කියන එකට තිය අපිට post දාගන්න තමයි තියෙන්නේ post එකට ඔයාලා කැමති දෙයක් දෙන්න පුළුවන් මම post එකට දාගන්නම් මම YouTube channel එකේ link එකක මෙතන දාගන්න බලාපොරොත්තු වෙනවා right මම create post කියන උඩ ක්ලික් කරා ඊට පස්සේ මට පුළුවන් මේ ආකාරයට මගේ YouTube channel එකේ link එක දාගන්න පුළුවන් ඊට පස්සේ කරන්න තියෙන්නේ මෙතන post කියන උඩ ක්ලික් කරන් තමයි තියෙන්නේ පහසුවෙන්ම අපිට මේක ඔයාලට හදාගන්න පුළුවන් මේ ආකාරයට right මේකේ post එක දාලා ඉවරලා අපිට පුළුවන් මේ ආකාරයට යටට scroll කරලා මේ ආකාරයට බලාගන්න පුළුවන් මට URL එකක් මෙතන ඇවිල්ලා දිනවා මෙන්න මේ URL එක තමයි මම මේක ප්‍රොමෝට් කරගන්න යන්නේ ඔයාලට මේක refresh කරලා බලා ගන්න පුළුවන් page එක මේක කොහොමද preview එක පෙන්වන්නේ කියලා මේ link එකේ තමයි මම අද දාගත්ත YouTube channel එක කියන්නේ මම YouTube channel එක මේකෙදි වීඩියෝ එක දාලා පෙන්නන මේකෙදි ඒතර අපිට ගොඩක් පහසුවෙන් මේක අපිට කරගන්න පුළුවන් ඊට පස්සේ තියෙන්නේ ඔයාලා මේ ආකාරයට බලා ගන්න පුළුවන්. අද මම දාගත්තු එක දැන් ඔයාලට තියෙන්නේ මේක උඩ ක්ලික් කරගන්න ඕනේ මේ ආකාරයට. ක්ලික් කරගත්තට පස්සේ බලා ගන්න පුළුවන් මෙතන අපිට තියෙන ඔප්ෂන් එකක් boost post කියලා වඩා පුළුවන් මෙතන boost post කෙනෙකුට ක්ලික් කරලා අනිවාර්යෙන් අපිට මේකෙදි post එකක් boost කරගන්න තමන්ට credit හෝ debit හෝ master visa ඕනෑම කාඩ් එකක් අනිවාර්යෙන් අවශ්‍යයි. මේකදී අපිට කියන ඔයාලා අනිවාර්යෙන් ඔයාලේ කාඩ් එක ඇඩ් කරලා මුදල් වලින් කියන තමන්ගේ අදාළ මුදල් හරහා තමයි මේකදී අපි ඇඩ්වර්ටයිස්මන්ට් එක අපිට රන් කරන්න ඉන්නේ. ඒ වගේ මෙතන acceptable targeting කියන අපිට
කියන්නේ ජෙන්ඩර් එක, රිජියන් එක, ඒජ් එක, ඒ වගේම ඕනෑම දෙයක් ටාගට් කරන්න පුළුවන් හැකියාව දෙන. ඒ වගේම discrimination targeting ad of job clothing shop way intended to exclude women discourage them from applying කියලා විදිහට බලන්න විස්තර. ඒ වගේම අපිට තව විස්තර ගොඩක් මේකෙදි වල දාලා ගන්න පුළුවන්. මේවා අනිවාර්යෙන් ඔයාලා කියවලා accept දෙන්න මෙයාලගේ මේ term and condition සහ privacy policy වගේ දේවල් මෙතන දක්වලා තියෙන්නේ. ඊට පස්සේ ඔයාලා මෙතන accept කෙනෙක් දුන්නාට පස්සේ ඔය විදිහට යටට කියන්න පුළුවන්. යටට ගිහිල්ලා මෙන්න මෙතන මේ අපිට පොඩි ඔප්ෂන් එකක් කියලා දෙනවා. තව එකක් මෙතන creative fee මේ complaints කියලා මෙතන බලන්න. අනිවාර්යෙන් ඔයාලා මේක දෙන්න උනි. right ඔයාලා මේකටත් අනිවාර්යෙන් මේ accept එක දෙන්න තියෙන්නේ. මේ අපිට විස්තර ටික සඳහන් කරලා මෙතන මෙයාලා දක්වලා තියෙනවා. මේවා අනිවාර්යෙන් කියවලා බලලා accept එක දෙන්න තියෙන්නේ අපිට මෙතනදී. හොඳයි ඊට පස්සේ ඔයාලා කරන් තියෙන්නේ මෙතන බලා ගන්න පුළුවන් ටාගට් කරන කියන්නේ අපිට මෙතෙන්දී තියෙන්නේ ඔයාලගේ අදාළ ටාගටින් ඔඩියන්ස් එක මෙතනට අපිට මෙතනින් අපිට තෝරලා නැත්නම් මෙතනින් අපිට හදන්න තියෙන්නේ ටාගටින් ඔඩියන්ස් එක. උදාහරණයක් වශයෙන් ගත්තොත් මේකෙදි ඔයාලා ටාගට් කරන්න යන කන්ට්‍රි එක මම මේකෙදි ටාගට් කරන්න බලාපොරොත්තු වෙන කන්ට්‍රි එක ශ්‍රී ලංකාව එහෙම නැත්නම් අපේ රට කියන්නේ ශ්‍රී ලංකාව මේ පොදේ දාන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලා වෙන රටක් එහෙම නැත්නම් වෙනත් කන්ට්‍රි එකක් ටාගට් කරන්න බලාපොරොත්තු වෙන සාමාන්‍ය USA කැනඩා UK වගේ රටක් ටාගට් කරන්න බලාපොරොත්තු වෙනකොට මේ දෙන්න පුළුවන්. මෙතන අද ලොකේෂන් එක අපිට ලොකේෂන් කිහිපයක් මොනවද දාන්න පුළුවන්. ලොකේෂන් ටික දාලා මෙතන drop pin කියන එක දෙන්න දුන්නාට පස්සේ බලා ගන්න පුළුවන් අපිට. මෙයාගේ බලා ගන්න පුළුවන් estimate audience size එක තියෙනවා 5.8 සහ 6.9 million visitors මෙතන තියෙනවා. ඊට පස්සේ මෙතන audience එක save කරගන්න මේ වගේ audience එක save කරගත්තට පස්සේ ඔයාලා කරන් තියෙන්නේ මෙතන duration එක දාන්න තියෙන්නේ. ඒ කියන්නේ duration එක කියන්නේ ad එක වල තමන් දාන advertisement එක කාලයක් run වෙනවද එහෙම නැත්නම් කොච්චර කාලයක් දුවනවද කියන එක තමයි මෙතන තියෙන සාමාන්‍ය duration එක කියලා තියෙන්නේ. duration එක සාමාන්‍යයෙන් ඔයාලා 10 days වගේ දාන්න පුළුවන් නම් ගොඩක් හොඳ. 10 days ඒ වගේම 30යි. මම දාන 7 days වගේ දාන්නම් මෙතනදී. ඒ වගේම මෙතන දාන්න තියෙන්නේ country එක මේ ටිස්ට් දාන්න පුළුවන් අපිට age එක සහ gender එක සහ age එක සහ මෙතන country එක විදිහට අපිට option තුනක් විදිහට අපිට මේකෙදි targeting එක හදා ගන්න පුළුවන් අපේ goal එක. ඊට පස්සේ මෙතන budget එක අහනවා. කියන budget එක කියලා කියන්නේ තමන් කොච්චර මුදලක් මේකට ඔයාලා ආයෝජනය කරනවා. දැන් කොච්චර මුදලක් ඔයාලා මේකට යොදනවද කියන එක තමයි මෙතන සාමාන්‍යයෙන් මේ budget එක කියන එකෙන් අදහස් වෙන්නේ. budget එක දාන්න පුළුවන් තමන් කෙනෙක් කෙනාගෙන් මේ පුද්ගලයාට ඒක වෙනස් වෙනවා budget එක. ඒ කියන්නේ තමන්ට කැමති ගාන මෙතන දා ගන්න පුළුවන්. මම ඔයාලට පෙන්වන්න උන නිසා සාමාන්‍යයෙන් $10ක වගේ පොඩි මුදලක් ආයෝජනය කරන්න බලාපොරොත්තු වෙනවා. right ඔයාලා 10 දැම්ම මෙතනට 10 දාලා පුළුවන් ඔයාලට මෙතන payment method කෙනෙකුට ක්ලික් කරලා method එක add කරන්න පුළුවන්. අනිවාර්යෙන් ඔයාලට payment method කියන එක දෙන්න අවශ්‍යයි. අපිට මේ payment method කියන එක දෙන්නේ නැතුව මේකෙදි වැඩ කරන්න බෑ. ඔයාලා අනිවාර්යෙන් payment method එක add කිරීම අත්‍යවශ්‍යයි. මෙතන next කියන එක දෙන්න පුළුවන්. මෙතන add payment information කියලා වෙන පොඩි tab එකක්. දැන් මෙතන අපිට PayPal එක දෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට PayPal එක නැත්නම් credit or debit card එක දෙන්න පුළුවන්. මම PayPal එකෙන් මම මේක කරන්නේ කොහොමද කියලා පෙන්නන්න. PayPal එක දෙන්න ඕනේ. මෙතන PayPal එක දීලා මේ ආකාරයට next කියන එක දෙන්න ඕනි. දැන් අපිට මේ ආකාරයට pop-up message එකක් ඔයාලට ගන්න පුළුවන්. PayPal එකේදී ඔයාලගේ PayPal account එකට login වෙන්න කියලා message එකක් එයි. මෙතෙන්දී මම මගේ PayPal account එකට login වෙන්නම්. right ඔය ආකාරයට ඊළඟට ඔයාලා කරන්න ඕනේ මෙතනින් try another way දුන්නා. ඊට පස්සේ අපිට login with password කියන දේ තියෙන්නේ. right email එක සහ password එක මෙයාකට දෙන්න ඕනේ ඔයාලට අවශ්‍ය විදිහට. ඊට පස්සේ මෙතන agree and continue කියන දේ දෙන්න තියෙන්නේ.
මම සාර්ථකව මගේ PayPal account එක මම මෙතන add කරගත්තා payment method කියන tab එකට. ඊට පස්සේ ඔයාලා කරන් තියෙන්නේ බොහොම පුසුරු දෙයි. මෙතන මම ඩොලර් 20 වගේ දාගන්න මෙතෙන්දී. ඊට පස්සේ කරන්න තියෙනවා මෙතන boost post කියන බටන් උඩ ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලා මේ ආකාරයට submitting ads කියලා මේ ආකාරයට දිනනවා. your submitting ads ad. right ad එක submit කරාට පස්සේ මෙතන අපිට in review කියලා දිනනවා. in review කියලා දිනනවා. ඔයාලගේ AdSense එකට යන්න තමයි විතරයි තියෙන්නේ මේ ආකාරයට. right ඔය තියෙන මම දාපු ad එක in review කියන මට්ටමේ තමයි තියෙන්නේ. කියන්නේ මේක තාම Facebook එකකින් අනුමත කර මේ එයාලට ගිහිල්ලා තියෙන්නේ. ඔයාලට ටික කාලයක් රැඳින්න එනවා මේක අනුමත කරන ගා. සාමාන්‍ය 24 hours 48 hours විතර අනිවාර්යෙන් ඇඩ්වර්ටයිස්මන්ට් එක අප්‍රූවල් වෙන්න කියලා තියෙනවා. එයාගේ මට ඊමේල් ඇඩ්‍රස් එක ගිහිල්ලා බලන්න පුළුවන් මේකෙදි. ඇවිල්ලා තියෙන මේල් පිළිබඳ විස්තර. ඊට පස්සේ ඔයාලගේ මෙතන බලා ගන්න පුළුවන් Facebook එකේ ads manager එකේ මෙතන account එක රිෆ්‍රෙෂ් කරලා page එකේ තියෙන post වගේ දේවල් අපිට manage කරන්න යන්න පුළුවන්. business.facebook.com කියන මෙන්න මේ URL එක හරහා තමයි අපි මේකට යන්න තියෙන්නේ. right ඔය විතර මේ දිනේ වගේ මෙතන schedule post වගේ විස්තර ටිකක් දක්වලා තියෙනවා මෙතනදී. මේ ආකාරයට බලා ගන්න පුළුවන්. තව මට message එකක් කියලා තියෙනවා මේකෙදී. Facebook ad සම්බන්ධව මට පොඩි message එකක් මේ ඇවිල්ලා තියෙනවා. අපි කියන්නේ තමන් ඔයාලා මේ ඇගලේ කරා දැනුම් දෙක කැට් එකේ. ඒකෙන් මත මෙතන view ad කියන එක දීලා අපිට මේක බලා ගන්න පුළුවන් ad එක. ඔය තමයි ඉතින් මට මේ දේ කියන්නේ අපිට ගොඩක් විශාල ප්‍රමාණයක් දේවල් මේකෙදි කතා කරන්න නැහැ මේකෙදි. ඊට පස්සේ පුළුවන් ආයෙමත් ඔයාලා මෙතන ඔයාලගේ AdSense එකට ගිහිල්ලා මෙතන රිෆ්‍රෙෂ් කරලා බලා ගන්න පුළුවන්.
සියලුම දෙනාට ආයුබෝවන් කියලා පිළිගන්නවා අපේ මේ channel එක හරහා සම්බන්ධ වෙන හැම දිනකටම මම අද මේ ටික හරහා වලට කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ Facebook එකේ කොහොමද අපි නිවැරදිව ඇඩ්වර්ටයිස්මන්ට් එක දාගන්නේ කියන එක පිළිබඳව. එහෙම නැත්නම් Facebook ads සම්බන්ධව පොඩි වීඩියෝයක් තමයි අද ගෙනල්ලා තියෙන්නේ. Facebook ads අපි පටන් ගන්න ආකාරයේ කොහොමද beginner ලට එහෙම නැත්නම් මේකේ ආරම්භකයන්ට මේ කරගන්නේ කියන එක පිළිබඳව අපි වීඩියෝ එකට යන් මම Facebook account එකක් හදන තැනේ සිට ඔයාලට මේක කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. මම Facebook කියලා search කරා Google එකේ. search කරලා යන්නම් මෙතන Facebook කියන එකට. මේකදී අපි ටාගට් කරන්න බලාපොරොත්තු වෙන්නේ මම හඳුන්වලා දෙන්න විතර Facebook advertisement එහෙම නැත්නම් Facebook ads කියන එක හරහා තමයි මේ Facebook ads මම සාමාන්‍ය මේ Facebook ads කියලා කියන්නේ තමන්ගේ තියෙන මොන හරි ව්‍යාපාරයක් හෝ මොන හරි සේවාවක් digital සේවාවක් හෝ physically තියෙන මොන හරි ඕනම දෙයක් අපිට මේ කරා මිනිස්සු අතරට යවා ගන්න. එහෙම නැත්නම් audience එකට තමන්ගේ තියෙන දේ කියන්නේ තමන්ගේ තියෙන මොකක් හරි දෙයක් ප්‍රොමෝට් කරන්න ව්‍යාපාරයක් හෝ මොන හරි ඩිජිටල් සේවාවක් හෝ මොන හරි දෙයක් ප්‍රොමෝට් කරන්න නැත්නම් ප්‍රචාරණය කරගන්න අපිට භාවිත කරන්න පුළුවන් ලෝකේ විශාල දෙවනේ ලෝකෙ හොඳම first second places වල ඉන්න වෙබ්සයිට් එකක් නැත්නම් Facebook එක හරහා මේක අපේ මේ දැන්නීම ස්පොන්සර්ෂිප් කරගන්නේ කොහොමද කියන දේ පිළිබඳව තමයි මම මේක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන සරලව මේ වගේ ඉන්ටර්ෆේස් එකකට තමයි මුලදී මෙයාකට වලයි මෙතන ඔයාලා account එකක් හදා ගන්න ඕනේ. මෙතන මේ start now කියන එකට ක්ලික් කරලා ඊට කලින් ඔයාලා අනිවාර්යෙන් තමන්ට Facebook account එකක් අනිවාර්යෙන් Facebook account එකක් හදන තැන ඉඳලා මම ඔයාලට මේ කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඔයාලට තියෙන මෙතන මේ create new account කියන එකට ක්ලික් කරන්න විතරයි.
ඊට පස්සේ දෙන්න මෙතන first name last name සහ මෙතන email එක දෙන්න ඕනේ. මම මගේ email address එක මෙතන දෙන්න. ඊමේල් එකක් දුන්නා. ඊට පස්සේ ඔයාලා ආයෙමත් ඊමේල් එක දෙන්න. ආයෙමත් recovery මේ reconfirm කරන්න ඕනේ. ඊට පස්සේ password එකක් අහනවා. මෙතන password එක දෙන්න ඕනේ මේ ආකාරයට. ඊට පස්සේ මෙතන ඔයාලගේ දෙන්න. ඊට පස්සේ ඔයාලා gender එක select කරා. ඊට පස්සේ sign up දුන්නා. ඔච්චරයි තියෙන්නේ account එකක් හදාගද්දි අපිට සම්පූර්ණ කරන්න අවශ්‍ය form එක විදිහට තියෙන්නේ. දැන් අපිට මෙන්න මේ වගේ මැසේජ් එකක් ඔයාලට එයි. ඒ කියන්නේ මෙයාලා මේල් එක මේ ඊමේල් එකකින් කෝඩ් එක සෙන්ඩ් කරලා තියෙනවා. කියන්නේ තමන් ඊමේල් එකට යන්න ඕනේ. ඒ කියන්නේ තමන්ගේ Gmail address එක ඉල්ලලා ඔයාලා බලන්න මේකෙදි කෝඩ් එකක් ඇවිල්ලා තියෙලා Facebook එකේ අංක 6ක වගේ කෝඩ් එකක් ඔයාලට එයි. මේ ආකාරයට මට ඇවිල්ලා තියෙනවා අංක 5ක කෝඩ් එකක් තමයි එන්නේ. 73692 තමයි මේ කෝඩ් එක. 736යි 92 දුන්නා. ඊට පස්සේ මෙතන continue කියන option එක උඩ ටච් කරන්න ඕනේ. right account එක අනිවාර්යෙන් ඔයාලා confirm කරගන්න ඕනේ. ඊට පස්සේ ඔයාලා කරන් තියන්නේ මෙන්න මෙතන ඉස්සෙල්ලාම සඳහන් කරා වගේ Facebook ads කියලා සර්ච් කරා. ඊට පස්සේ මෙතන එන website එකේ website එකට යන්න ඕනේ. එහෙම නැත්නම් facebook.com/business කියන website එකට හෝ facebook.com/ads කියන මෙන්න මේ web page වලට ඔයාලා එන්න ඕනි. ඊට පස්සේ ඔයාලා කරන් තියෙන්නේ මෙන්න මෙතන start now කියන එක දෙන්න තමයි විතරයි තියෙන්නේ. right තමයි මෙන්න මේ ආකාරයට ඉන්ටර්ෆේස් එකට ඒවලා බලා ගන්න පුළුවන්. දැන් ඔයාලට පුළුවන් කෙලින්ම විතර Facebook එකට ඇවිල්ලා අපිට page එකක් අපි හදා ගන්න ඕනේ පළවෙනි පියවර විදිහට. කියලා අපිට මේකේදී අනිවාර්යෙන් මේ වලට Facebook page එකක් අනිවාර්යෙන් අවශ්‍යයි. අපිට advertisement එකක් අපිට දාගන්න. එහෙම නැත්නම් advertisement එකක් අපිට මේකට run කරගන්න. මම මේ ආකාරයට Facebook page එකක් හදලා ගන්න මෙතනදී right මේ ආකාරයට තමයි Facebook page එකට name එකක් මගේ name එකක් දැම්මා. ඔය තමයි කැමති name එක දෙන්න. ඊට පස්සේ මේ category ගන්නවා. මෙතන deep cut කියලා දෙනවා. category එක දෙන්න මේ ආකාරයට education සම්බන්ධව මම හදන බලාපොරොත්තු වෙනවා. මම educational website එක දුන්න category එක. ඊට පස්සේ ඔයාලා මෙතන මේ description එක දෙන්න ඕනේ. අනිවාර්යෙන් description එකක් දීලා කියන්නේ තමගේ මේ page එක මොනවා සම්බන්ධව තියෙන්නේ වගේ ඔයාලගේ personal විස්තර ටික සඳහන් කරන්න ඒ විදිහට දාලා මෙතන create page කියන එක විතරයි දෙන්න තියෙන්නේ. ඊට පස්සේ අපිට page එකක් අපිට හදාගන්න හැකියාව දිනවා. ඊට පස්සේ ඔයාලා මෙතන save දෙන්න තියෙන ඊළඟට right ඊට පස්සේ ඔයාලට කට් කරන්න තියෙන්නේ මේක කට් කරලා මෙතන leave කියන දෙන්න තියෙන්නේ අපිට WhatsApp number එකක් කරන්න පුළුවන් ටැග් කරන්න තියෙන්නේ ඊට පස්සේ ඔයාලා කරන්න තියෙන්නේ මෙන්න මෙතන අපිට මුලින්ම cover කියන්නේ logo එකක් සහ cover photo එකක් දාගන්න පුළුවන් මම මේක දැන්ට මෙහෙම තියෙන්න රින්න ඊළඟට කරන්න තියෙන්නේ මෙතන create post කියන එකට අපිට post දාගන්න තමයි තියෙන්නේ post එකට
ඔයාලට කැමති දේක් දෙන්න පුළුවන් මම පෝස්ට් එකට දාගන්නම් මම YouTube channel එකේ link එකක මෙතන දාගන්න බලාපොරොත්තු වෙනවා right මම create post කියන උඩ ක්ලික් කරා ඊට පස්සේ මට පුළුවන් මේ ආකාරයට මගේ YouTube channel එකේ link එක දාගන්න පුළුවන් ඊට පස්සේ කරන් තියෙන මෙතන post කියන උඩ ක්ලික් කරන් තමයි තියෙන්නේ පහසුවෙන්ම අපිට මේක ඔයාලට හදා ගන්න පුළුවන් මේ ආකාරයට right මේකේ post එක දාලා ඉවරලා අපිට පුළුවන් මේ ආකාරයට යටට scroll කරලා මේ ආකාරයට බලාගන්න පුළුවන් මට URL එකක් මෙතන ඇවිල්ලා දිනවා මෙන්න මේ URL එක තමයි මම මේක ප්‍රොමෝට් කරගන්න යන්නේ ඔයාලට මේක රිෆ්‍රෙෂ් කරලා බලා ගන්න පුළුවන් page එක මේක කොහොමද preview එක පෙන්වන්නේ කියලා මේ link එකේ තමයි මම අද දාගත්ත YouTube channel එක කියන්නේ මම YouTube channel එක මේකෙදි වීඩියෝ එක දාලා පෙන්නන මේකෙදි ඒතර අපිට ගොඩක් පහසුවෙන් මේක අපිට කරගන්න පුළුවන් ඊට පස්සේ තියෙන්නේ ඔයාලා මේ ආකාරයට බලා ගන්න පුළුවන්. අද මම දාගත්තු එක දැන් ඔයාලට තියෙන්නේ මේක උඩ ක්ලික් කර ගන්න ඕනේ මේ ආකාරයට. ක්ලික් කරගත්තට පස්සේ බලා ගන්න පුළුවන් මෙතන අපිට තියෙන ඔප්ෂන් එකක් boost post කියලා වඩා පුළුවන් මෙතන boost post කෙනෙකුට ක්ලික් කරලා අනිවාර්යෙන් අපිට මේකෙදි post එකක් boost කරගන්න තමන්ට credit හෝ debit හෝ master visa ඕනෑම කාඩ් එකක් අනිවාර්යෙන් අවශ්‍යයි. මේකදී අපිට කියන ඔයාලා අනිවාර්යෙන් ඔයාලේ කාඩ් එක ඇඩ් කරලා මුදල් වලින් කියන තමන්ගේ අදාළ මුදල් හරහා තමයි මේකදී අපි ඇඩ්වර්ටයිස්මන්ට් එක අපිට රන් කරන්න ඉන්නේ. ඒ වගේම මෙතන acceptable targeting කියන අපිට කියන්නේ gender එක, region එක, age එක, ඒ වගේම ඕනෑම දෙයක් ටාගට් කරන්න පුළුවන් හැකියාව දෙන. ඒ වගේම discrimination targeting ad of job clothing shop way intended to exclude women discourage them from applying කියලා ඔය විදිහට බලන්න විස්තර. ඒ වගේම අපිට තව විස්තර ගොඩක් මේකෙදි වල දාලා ගන්න පුළුවන්. මේවා අනිවාර්යෙන් ඔයාලා කියවලා accept දෙන්න මෙයාලගේ මේ term and condition සහ privacy policy වගේ දේවල් මෙතන දක්වලා තියෙන්නේ. ඊට පස්සේ ඔයාලා මෙතන accept කියන දුන්නට පස්සේ ඔය විදිහට යටට කියන්න පුළුවන්. යටට ගිහිල්ලා මෙන්න මෙතන මේ අපිට පොඩි option එකක් කියලා දෙනවා. තව එකක් මෙතන creative fee මේ complaints කියලා මෙතන බලන්න. අනිවාර්යෙන් ඔයාලා මේක දෙන්න ඕනි. right ඔයාලා මේකටත් අනිවාර්යෙන් මේ accept එක දෙන්න තියෙන්නේ. මේ අපිට විස්තර ටික සඳහන් කරලා මෙතන මෙයාලා දක්වලා තියෙනවා. මේවා අනිවාර්යෙන් කියවලා බලලා accept එක දෙන්න තියෙන්නේ අපිට මෙතනදී. හොඳයි ඊට පස්සේ ඔයාලා කරන් තියෙන්නේ මෙතන බලා ගන්න පුළුවන්. ටාගට් කරන කියන්නේ අපිට මෙතෙන්දී තියෙන්නේ ඔයාලගේ අදාළ ටාගටින් audience එක මෙතනට අපිට මෙතනින් අපිට තෝරලා නැත්නම් මෙතනින් අපිට හදන්න තියෙන්නේ ටාගටින් audience එක. උදාහරණයක් වශයෙන් ගත්තොත් මේකෙදි ඔයාලා ටාගට් කරන්න යන country එක මම මේකෙදි ටාගට් කරන්න බලාපොරොත්තු වෙන country එක ශ්‍රී ලංකාව එහෙම නැත්නම් අපේ රට කියන්නේ ශ්‍රී ලංකාව මේ පොදේ දාන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලා වෙන රටක් එහෙම නැත්නම් වෙනත් country එකක් ටාගට් කරන්න බලාපොරොත්තු වෙන සාමාන්‍ය USA කැනඩා UK වගේ රටක් ටාගට් කරන බලාපොරොත්තු වෙනකොට මේ දෙන්න පුළුවන්. මෙතන අද ලොකේෂන් එක අපිට ලොකේෂන් කිහිපයක් මොනවද දාන්න පුළුවන්. ලොකේෂන් ටික දාලා මෙතන
drop in කියන එක දුන්නට පස්සේ බලා ගන්න පුළුවන් අපිට. මෙයාගේ බලා ගන්න පුළුවන් estimate audience size එක තියෙනවා 5.8 සහ 6.9 million visitors මෙතන තියෙනවා. ඊට පස්සේ ඔයාලා මෙතන audience එක save කරගන්න මේ වගේ. audience එක save කරගත්තට පස්සේ ඔයාලා කරන් තියෙන්නේ මෙතන duration එක දාන්න තියෙන්නේ. ඒ කියන්නේ duration එක කියන්නේ ad එක වල තමන් දාන advertisement එක කාලයක් run වෙනවද එහෙම නැත්නම් කොච්චර කාලයක් දුවනවද කියන එක තමයි මෙතන තියෙන සාමාන්‍ය duration එක කියලා තියෙන්නේ. duration එක සාමාන්‍යයෙන් ඔයාලා 10 days වගේ දාන්න පුළුවන් නම් ගොඩක් හොඳ. 10 days ඒ වගේම 30යි. මම දාන 7 days වගේ දාන්නම් මෙතනදී. ඒ වගේම මෙතන දාන්න තියෙන්නේ country එක මේ ටිස්ට් දාන්න පුළුවන් අපිට age එක සහ gender එක සහ age එක සහ මෙතන country එක විදිහට අපිට option තුනක් විදිහට අපිට මේකෙදි targeting එක හදා ගන්න පුළුවන් අපේ goal එක. ඊට පස්සේ මෙතන බජට් එක අහනවා. කියන බජට් එක කියලා කියන්නේ තමන් කොච්චර මුදලක් මේකට ඔයාලා ආයෝජනය කරනවා. දැන් කොච්චර මුදලක් ඔයාලා මේකට යොදනවද කියන එක තමයි මෙතන සාමාන්‍යයෙන් මේ බජට් එක කියන එකෙන් අදහස් වෙන්නේ. බජට් එක දාන්න පුළුවන් තමන් කෙනෙක් කියන එක කෙනාගෙන් මේ පුද්ගලයාට ඒක වෙනස් වෙනවා බජට් එක. ඒ කියන්නේ තමන්ට කැමති ගාන මෙතන දා ගන්න පුළුවන්. මම ඔයාලට පෙන්නන්න උන නිසා සාමාන්‍යයෙන් $10ක වගේ පොඩි මුදලක් ආයෝජනය කරන්න බලාපොරොත්තු වෙනවා. රයිට් $10 දැම්ම මෙතනට 10 දාලා පුළුවන් ඔයාලට මෙතන payment method කෙනෙකුට ක්ලික් කරලා method එක add කරන්න පුළුවන්. අනිවාර්යෙන් ඔයාලට payment method කියන එක දෙන්න අවශ්‍යයි. අපිට මේ payment method කියන එක දෙන්නේ නැතුව මේකෙදි වැඩ කරන්න බෑ. ඔයාලා අනිවාර්යෙන් payment method එක add කිරීම අත්‍යවශ්‍යයි. මෙතන next කියන එක දෙන්න පුළුවන්. මෙතන add payment information කියලා වෙන පොඩි tab එකක්. දැන් මෙතන අපිට PayPal එක දෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට PayPal එක නැත්නම් credit or debit card එක දෙන්න පුළුවන්. මම PayPal එකෙන් මම මේක කරන්නේ කොහොමද කියලා පෙන්නන්න. PayPal එක දෙන්න ඕනේ. මෙතන PayPal එක දීලා මේ ආකාරයට next කියන එක දෙන්න ඕනි. දැන් අපිට මේ ආකාරයට pop-up message එකක් ඔයාලට ගන්න පුළුවන්. PayPal එකේදී ඔයාලගේ PayPal account එකට login වෙන්න කියලා message එකක් එයි. මෙතෙන්දී මම මගේ PayPal account එකට login වෙන්නම්. right ඔය ආකාරයට ඊළඟට ඔයාලා කරන්න ඕනේ මෙතනින් try another way දුන්නා. ඊට පස්සේ අපිට login with password කියන දේ තියෙන්නේ. right email එක සහ password එක මෙයාකට දෙන්න ඕනේ ඔයාලට අවශ්‍ය විදිහට. ඊට පස්සේ මෙතන agree and continue කියන දේ දෙන්න තියෙන්නේ. මම සාර්ථකව මගේ PayPal account එක මම මෙතන add කරගත්තා payment method කියන tab එකට. ඊට පස්සේ ඔයාලා කරන් තියෙන්නේ බොහොම පුසුරු දෙයි. මෙතන මම $20 වගේ දාගන්න මෙතෙන්දී. ඊට පස්සේ කරන්න තියෙනවට මෙතන boost post කියන බටන් උඩ ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලා මේ ආකාරයට submitting ads කියලා මේ ආකාරයට දිනනවා. you are submitting ads ad. site ad එක submit කරාට පස්සේ මෙතන අපිට in review කියලා දිනනවා. in review කියලා දිනනවා. ඔයාලගේ AdSense එකට යන්න තමයි විතරයි තියෙන්නේ මේ ආකාරයට. right ඔය තියෙන මම දාපු ad එක in review කියන මට්ටමේ තමයි තියෙන්නේ. කියන්නේ මේක තාම Facebook එකකින් අනුමත කර මේ එයාලට ගිහිල්ලා තියෙන්නේ. ඔයාලට ටික කාලයක් රැඳී ඉන්න මේක අනුමත කරන එක සාමාන්‍ය 24 hours 48 hours විතර අනිවාර්යෙන් ඇඩ්වර්ටයිස්මන්ට් එක අප්‍රූවල් වෙන්න කියලා තියෙනවා. එයාගේ මට ඊමේල් ඇඩ්‍රස් එක ගිහිල්ලා බලන්න පුළුවන් මේකෙදි. ඇවිල්ලා තියෙන මේල් පිළිබඳ විස්තර. ඊට පස්සේ ඔයාලගේ මෙතන බලා ගන්න පුළුවන් Facebook එකේ ads manager එකේ මෙතන account එක රිෆ්‍රෙෂ් කරලා page එකේ තියෙන post වගේ දේවල් අපිට manage කරන්න යන්න පුළුවන්. business.facebook.com කියන මෙන්න මේ URL එක හරහා තමයි අපි මේකට යන්න තියෙන්නේ.
රයිට් ඔය විතර මේ දිනේ වගේ මෙතන ෂෙඩියුල් පෝස්ට් වගේ විස්තර ටිකක් සඳහන් දක්වලා තියෙනවා මෙතනදී. මේ ආකාරය බලා ගන්න පුළුවන්. තව මට මැසේජ් එකක් කියලා තියෙනවා මේකෙදී. Facebook ads සම්බන්ධව මට පොඩි මැසේජ් එකක් මේ ඇවිල්ලා තිනවා. අපි කියන්නේ තමන් ඔයාලා මේ ඇක්ලි කරා දැනුම් දෙයි Facebook ad එකේ. ඒකෙන් මත මෙතන view ad කියන එක දීලා අපිට මේක බලා ගන්න පුළුවන් ad එක. ඔය තමයි ඉතින් මට මේ දේ කියන්නේ අපිට ගොඩක් විශාල ප්‍රමාණයක් දේවල් මේකදී කතා කරන්නේ නැහැ මේකදී. ඊට පස්සේ පුළුවන් ආයෙමත් ඔයාලා මෙතන ඔයාලගේ AdSense එකට ගිහිල්ලා මෙතන රිෆ්‍රෙෂ් කරලා බලා ගන්න පුළුවන්.
සීලුම දෙනාට ආයුබෝවන් කියලා පිළිගන්නවා අපේ මේ channel එක හරහා සම්බන්ධ වෙන හැම දිනකටම මම අද මේ ටික හරහා වලට කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ Facebook එකේ කොහොමද අපි නිවැරදිව ඇඩ්වර්ටයිස්මන්ට් එක දාගන්නේ කියන එක පිළිබඳව එහෙම නැත්නම් Facebook ads සම්බන්ධව පොඩි වීඩියෝස් තමයි මම ගෙනල්ලා තියෙන්නේ Facebook ads අපි පටන් ගන්න ආකාරයේ කොහොමද beginner ලට එහෙම නැත්නම් මේකේ ආරම්භකයන්ට මේ කරගන්නේ කියන එක පිළිබඳව අපි වීඩියෝ එකට යන් මම Facebook account එකක් හදන තැනේ සිට ඔයාලට මේක කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා මම Facebook කියලා සර්ච් කරා Google එකේ සර්ච් කරලා යන්නම් මෙතන Facebook කියන එකට මේකදී අපි ටාගට් කරන බලාපොරොත්තු වෙන්නේ මම හඳුන්වලා මෙතන Facebook ඇඩ්වර්ටයිස්මන්ට් එහෙම නැත්නම් Facebook ads කියන එක හරහා තමයි මේ Facebook ads මම සාමාන්‍යයෙන් මේ Facebook ads කියලා කියන්නේ තමන්ගේ තියෙන මොන හරි ව්‍යාපාරයක් හෝ මොන හරි සේවාවක් ඩිජිටල් සේවාවක් හෝ ෆිසිකලි තියෙන මොන හරි ඕනම දෙයක් අපිට මේ කරා මිනිස්සු අතරට යවා ගන්න. එහෙම නැත්නම් ඔඩියන්ස් එකට තමන්ගේ තියෙන දේ කියන්නේ තමන්ගේ තියෙන මොකක් හරි දෙයක් ප්‍රොමෝට් කරන්න ව්‍යාපාරයක් මොන හරි ඩිජිටල් සේවාවක් හෝ මොන හරි දෙයක් ප්‍රොමෝට් කරන්න. එහෙම නැත්නම් ප්‍රචාරණය කරගන්න අපිට භාවිත කරන්න පුළුවන් ලෝකේ විශාල දෙවනේ ලෝකෙ හොඳම first second places වල ඉන්න වෙබ්සයිට් එකක් නැත්නම් Facebook එක හරහා මේක අපේ මේ දැන්වීම ස්පොන්සර්ෂිප් කරගන්නේ කොහොමද කියන පිළිවෙත තමයි මේක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන සරලව මේ වගේ ඉන්ටර්ෆේස් එකකට තමන් මුලදී මෙයාකට වලයි මෙතන ඔයාලා account එකක් හදා ගන්න ඕනේ මෙතන මේ start now කියන එකට ක්ලික් කරලා ඊට කලින් ඔයාලා අනිවාර්යෙන් තමන්ට Facebook account එකක් අනිවාර්යෙන් Facebook account එකක් හදන තැන ඉඳලා මම ඔයාලට මේ කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා ඔයාලට තියෙන මෙතන මේ create new account කියන එකට ක්ලික් කරන්න විතරයි ඊට පස්සේ දෙන්න මෙතන first name last name සහ මෙතන ඊමේල් එක දෙන්න ඕනේ මම මගේ ඊමේල් ඇඩ්‍රස් එක මෙතන දෙන්න. ඊමේල් එකක් දුන්නා ඊට පස්සේ ඔයාලා ආයෙමත් ඊමේල් එක දෙන්න ආයෙමත් රිකවරි මේ රීකන්ෆර්ම් කරන්න ඕනේ. ඊට පස්සේ ඊට පස්සේ පාස්වර්ඩ් එකක් අහනවා මෙතන පාස්වර්ඩ් එක දෙන්න ඕනේ මේ ආකාරයට. ඊට පස්සේ මෙතන ඔයාලගේ දෙන්න ඊට පස්සේ ඔයාලා ගෙන්ඩ් එක සිලෙක්ට් කරා ඊට පස්සේ sign up දුන්නා ඔච්චරයි තියෙන්නේ account එකක් හදාගද්දි අපිට සම්පූර්ණ කරන්න අවශ්‍ය form එක විදිහට තියෙන්නේ දැන් අපිට මෙන්න මේ වගේ මැසේජ් එකක් ඔයාලට එයි. ඒ කියන්නේ මෙයාලා මේල් එක මේ ඊමේල් එකකින් කෝඩ් එක send කරලා තියෙනවා. කියන්නේ තමන් ඊමේල් එකට යන්න ඕනේ. ඒ කියන්නේ තමන්ගේ Gmail address එක ඉල්ල ඔයාලා බලන්න මේකෙදි කෝඩ් එකක් ඇවිල්ලා තියෙලා Facebook එකේ අංක 6ක වගේ කෝඩ් එකක් වලට එයි. මේ ආකාරයට මට ඇවිල්ලා තියෙනවා අංක 5ක කෝඩ් එකක් තමයි එන්නේ. 73692 තමයි මේ කෝඩ් එක. 736යි 92 දුන්නා. ඊට පස්සේ මෙතන continue කියන option එක උඩ ටච් කරන්න ඕනේ. right account එක අනිවාර්යෙන් ඔයාලා confirm කරගන්න ඕනි. ඊට පස්සේ ඔයාලා කරන් තියන්නේ මෙන්න මෙතන ඉස්සෙල්ලාම සඳහන් කරා වගේ Facebook ads කියලා සර්ච් කරා. ඊට පස්සේ මෙතන එන වෙබ්සයිට් එකට යන්න ඕනි. එහෙම නැත්නම් facebook.com/business කියන වෙබ්සයිට් එකට හෝ facebook.com/ads කියන මෙන්න මේ වෙබ් පීඩ වලට ඔයාලා එන්න ඕනි. ඊට පස්සේ ඔයාලා කරන් තියන්නේ මෙන්න මෙතන start now කියන එක දෙන්න තමයි විතරයි තියෙන්නේ. right තමයි මෙන්න මේ ආකාරයට ඉන්ටර්ෆේස් එකට ඒවලා බලා ගන්න පුළුවන්. දැන් ඔයාලට පුළුවන් කෙලින්ම විතර Facebook එකට ඇවිල්ලා අපිට page එකක් අපි හදා ගන්න ඕනේ පළවෙනි පියවර විදිහට. කියන අපිට මේකේදී අනිවාර්යෙන් මේ වලට Facebook page එකක් අනිවාර්යෙන් අවශ්‍යයි. අපිට ඇඩ්වර්ටයිස්මන්ට් එකක් අපිට දාගන්න. එහෙම නැත්නම් ඇඩ්වර්ටයිස්මන්ට් එකක් අපිට මේකට රන් කරගන්න. මම මේ ආකාරයට Facebook page එකක් හදලා ගන්න මෙතනදී right මේ ආකාරයට තමයි Facebook page එකට name එකක් මගේ name එකක් දැම්මා. ඔතමට කැමති name එක දෙන්න පුළුවන්. ඊට පස්සේ මේ category ගන්නවා. මෙතන ටික් කරලා ක්ලික් කරනවා. category එක දෙන්න මේ ආකාරයට education සම්බන්ධව මම හදන බලාපොරොත්තු වෙනවා. මම educational website එක දුන්න category එක.
ඊට පස්සේ ඔයාලා මෙතන මේ description එක දෙන්න ඕනේ අනිවාර්යෙන් description එකක් දීලා කියන්නේ තමගේ මේ page එක මොනවා සම්බන්ධව තියෙන්නේ වගේ ඔයාලගේ personal විස්තර ටික සඳහන් කරන්න ඒ විදිහට දාලා මෙතන create page කියන එක විතරයි දෙන්න තියෙන්නේ. ඊට පස්සේ අපිට page එකක් අපිට හදාගන්න හැකියාව දිනවා. ඊට පස්සේ ඔයාලා මෙතන save දෙන්න තියෙන ඊළඟට right ඊට පස්සේ ඔයාලට කට් කරන්න තියෙන්නේ මේක කට් කරලා මෙතන ලේව් කියන දෙන්න තියෙන්නේ අපිට WhatsApp නම්බර එකක් කරන්න පුළුවන් ටැග් කරන්න තියෙන්නේ ඊට පස්සේ ඔයාලා කරන්න තියෙන්නේ මෙන්න මෙතන අපිට මුලින්ම cover කියන්නේ logo එකක් සහ cover photo එකක් දාගන්න පුළුවන් මම මේක දැන්ට මෙහෙම තියෙන රින්න ඊළඟට කරන්න තියෙන්නේ මෙතන create post කියන එක යටතේ අපිට post දාගන්න තමයි තියෙන්නේ post එකට ඔයාලා කැමති දේක් දෙන්න පුළුවන් මම post එකට දාගන්නම් මම YouTube channel එකේ link එකක් මෙතන දාගන්න බලාපොරොත්තු වෙනවා right මම create post කියන උඩ ක්ලික් කරා ඊට පස්සේ මට පුළුවන් මේ ආකාරයට මගේ YouTube channel එකේ link එක දාගන්න පුළුවන් ඊට පස්සේ කරන්න තියෙන මෙතන post කියන උඩ ක්ලික් කරන තමයි තියෙන්නේ පහසුවෙන්ම අපිට මේක ඔයාලට හදාගන්න පුළුවන් මේ ආකාරයට right මේකේ post එක දාලා ඉවරලා අපිට පුළුවන් මේ ආකාරයට යටට scroll කරලා මේ ආකාරයට බලා ගන්න පුළුවන් මට URL එකක් මෙතන ඇවිල්ලා දිනවා මෙන්න මේ URL එක තමයි මම මේක ප්‍රොමෝට් කරගන්න යන්නේ ඔයාලට මේක refresh කරලා බලා ගන්න පුළුවන් page එක මේක කොහොමද preview එක පෙන්වන්නේ කියලා මේ link එකේ තමයි මම අද දාගත්ත YouTube channel එක කියන්නේ මම YouTube channel එක මේකෙදි වීඩියෝ එක දාලා පෙන්නන මේකෙදි ඒතර අපිට ගොඩක් පහසුවෙන් මේක අපිට කරගන්න පුළුවන් ඊට පස්සේ තියෙන්නේ ඔයාලා මේ ආකාරයට බලා ගන්න පුළුවන්. අද මම දාගත්තු එක දැන් ඔයාලට තියෙන්නේ මේක උඩ ක්ලික් කර ගන්න ඕනේ මේ ආකාරයට. ක්ලික් කරගත්තට පස්සේ බලා ගන්න පුළුවන් මෙතන අපිට තියෙන ඔප්ෂන් එකක් boost post කියලා වඩා පුළුවන් මෙතන boost post කෙනෙකුට ක්ලික් කරලා අනිවාර්යයෙන්ම අපිට මේකෙදි post එකක් boost කරගන්න තමන්ට credit හෝ debit හෝ master visa ඕනෑම කාඩ් එකක් අනිවාර්යෙන් අවශ්‍යයි. මේකදී අපිට කියන්නේ ඔයාලා අනිවාර්යෙන් ඔයාලේ කාඩ් එක ඇඩ් කරලා මුදල් වලින් කියන තමන්ගේ අදාළ මුදල් හරහා තමයි මේකදී අපි ඇඩ්වර්ටයිස්මන්ට් එක අපිට රන් කරන්න ඉන්නේ. ඒ වගේ මෙතන acceptable targeting කියන අපිට
කියන්නේ ජෙන්ඩර් එක, රිජියන් එක, ඒජ් එක, ඒ වගේම ඕනෑම දෙයක් ටාගට් කරන්න පුළුවන් හැකියාව දෙන වගේම discrimination targeting end of job clothing shop way intended to exclude women discourage them from applying කියලා ඔය විදිහට බලන්න ඉස්සර. ඒ වගේම අපිට තව ඉස්සර ගොඩක් මේකෙදි වල දාලා ගන්න පුළුවන්. මේවා අනිවාර්යෙන් ඔයාලා කියවලා accept දෙන්න මෙයාලගේ මේ term and condition සහ privacy policy වගේ දේවල් මෙතන දක්වලා තියෙන්නේ. ඊට පස්සේ ඔයාලා මෙතන accept කෙනෙක් දුන්නාට පස්සේ ඔය විදිහට යටට කියන්න පුළුවන්. යටට ගිහිල්ලා මෙන්න මෙතන මේ අපිට පොඩි ඔප්ෂන් එකක් කියලා දෙනවා. තව එකක් මෙතන creative fee මේ complaints කියලා මෙතන බලන්න. අනිවාර්යෙන් ඔයාලා මේක දෙන්න ඕනි. right ඔයාලා මේකටත් අනිවාර්යෙන් මේ accept එක දෙන්න තියෙන්නේ. මේ අපිට විස්තර ටික සඳහන් කරලා මෙතන මෙයාලා දක්වලා තියෙනවා. මේවා අනිවාර්යෙන් කියවලා බලලා accept එක දෙන්න තියෙන්නේ අපිට මෙතනදී. හොඳයි ඊට පස්සේ ඔයාලා කරන් තියෙන්නේ මෙතන බලා ගන්න පුළුවන් ටාගට් කරන කියන්නේ අපිට මෙතෙන්දී තියෙන්නේ ඔයාලගේ අදාළ ටාගටින් ඔඩියන්ස් එක මෙතනට අපිට මෙතනින් අපිට තෝරලා නැත්නම් මෙතනින් අපිට හදන්න තියෙන්නේ ටාගටින් ඔඩියන්ස් එක. උදාහරණයක් වශයෙන් ගත්තොත් මේකෙදි ඔයාලා ටාගට් කරන්න යන කන්ට්‍රි එක මම මේකෙදි ටාගට් කරන බලාපොරොත්තු වෙන කන්ට්‍රි එක ශ්‍රී ලංකාව එහෙම නැත්නම් අපේ රට කියන්නේ ශ්‍රී ලංකාව මේ පොදේ දාන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලා වෙන රටක් එහෙම නැත්නම් වෙනත් කන්ට්‍රි එකක් ටාගට් කරන බලාපොරොත්තු වෙන සාමාන්‍ය USA කැනඩා UK වගේ රටක් ටාගට් කරන බලාපොරොත්තු වෙනකොට මේ දෙන්න පුළුවන්. මෙතන අද ලොකේෂන් එක අපිට ලොකේෂන් කිහිපයක් වුණා දාන්න පුළුවන්. ලොකේෂන් ටික දාලා මෙතන drop pin කියන එක දෙන්න දුන්නාට පස්සේ බලා ගන්න පුළුවන් අපිට. මෙයාගේ බලා ගන්න පුළුවන් estimate audience size එක තියෙනවා 5.8 සහ 6.9 million visitors මෙතන තියෙනවා. ඊට පස්සේ මෙතන audience එක save කරගන්න මේ වගේ audience එක save කරගත්තට පස්සේ ඔයාලා කරන් තියෙන්නේ මෙතන duration එක දාන්න තියෙන්නේ. ඒ කියන්නේ duration එක කියන්නේ ad එක වල තමන් දාන advertisement එක කාලයක් run වෙනවද එහෙම නැත්නම් කොච්චර කාලයක් දුවනවද කියන එක තමයි මෙතන තියෙන සාමාන්‍ය duration එක කියලා තියෙන්නේ. duration එක සාමාන්‍යයෙන් ඔයාලා 10 days වගේ දාන්න පුළුවන් නම් ගොඩක් හොඳ 10 days ඒ වගේම 30යි. මම දාන 7 days වගේ දාන්නම් මෙතනදී. ඒ වගේම මෙතන දාන්න තියෙන්නේ country එක මේ ටිස්ට් දාන්න පුළුවන් අපිට age එක සහ gender එක සහ age එක සහ මෙතන country එක විදිහට අපිට option 3ක් විදිහට අපිට මේකෙදි targeting එක හදා ගන්න පුළුවන් අපේ goal එක. ඊට පස්සේ මෙතන budget එක අහනවා කියන budget එක කියලා කියන්නේ තමන් කොච්චර මුදලක් මේකට ඔයාලා ආයෝජනය කරනවා නැත්නම් කොච්චර මුදලක් ඔයාලා මේකට යොදනවද කියන එක තමයි මෙතන සාමාන්‍ය මේ budget එක කියන එකෙන් අදහස් වෙන්නේ. budget එක දාන්න පුළුවන් තමන් කෙනෙක් කෙනාගෙන් මේ පුද්ගලයාට ඒක වෙනස් වෙනවා budget එක. ඒ කියන්නේ තමන්ට කැමති ගාන මෙතන දා ගන්න පුළුවන්. මම ඔයාලට පෙන්නන්න උන නිසා සාමාන්‍යයෙන් $10ක වගේ පොඩි මුදලක් ආයෝජනය කරන්න බලාපොරොත්තු වෙනවා. right ඔයාලා 10 දැම්ම මෙතනට 10 දාලා පුළුවන් ඔයාලට මෙතන payment method කෙනෙකුට click කරලා method එක add කරන්න පුළුවන්. අනිවාර්යෙන් ඔයාලට payment method කියන එක දෙන්න අවශ්‍යයි. අපිට මේ payment method කියන එක දෙන්නේ නැතුව මේකෙදි වැඩ කරන්න බෑ. ඔයාලා අනිවාර්යෙන් payment method එකක් add කිරීමක් අවශ්‍යයි. මෙතන next කියන එක දෙන්න පුළුවන්. මෙතන add payment information කියලා වෙන පොඩි tab එකක්. දැන් මෙතන අපිට PayPal එක දෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට PayPal එක නැත්නම් credit or debit card එක දෙන්න පුළුවන්. මම PayPal එකෙන් මම මේක කරන්නේ කොහොමද කියලා පෙන්නන්න. PayPal එක දෙන්න ඕනේ. මෙතන PayPal එක දීලා මේ ආකාරයට next කියන එක දෙන්න ඕනි. දැන් අපිට මේ ආකාරයට pop-up message එකක් ඔයාලට ගන්න පුළුවන්. PayPal එකේදී ඔයාලගේ PayPal account එකට login වෙන්න කියලා message එකක් එයි. මෙතෙන්දී මම මගේ PayPal account එකට login වෙන්නම්. right ඔය ආකාරයට ඊළඟට ඔයාලා කරන්න ඕනේ මෙතනින් try another way දුන්නා. ඊට පස්සේ අපිට login with password කියන දේ තියෙන්නේ. right email එක සහ password එක මෙයාකට දෙන්න ඕනේ ඔයාලට අවශ්‍ය විදිහට. ඊට පස්සේ මෙතන agree and continue කියන දේ දෙන්න තියෙන්නේ.
මම සාර්ථකව මගේ PayPal account එක මම මෙතන add කරගත්තා payment method කියන tab එකට. ඊට පස්සේ ඔයාලා කරන් තියෙන්නේ බොහොම පුසුරු දෙයි. මෙතන මම ඩොලර් 20 වගේ දාගන්න මෙතනදී. ඊට පස්සේ කරන්න තියෙනවට මෙතන boost post කියන බටන් උඩ ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලා මේ ආකාරයට submitting ads කියලා මේ ආකාරයට දිනනවා. you are submitting ads ad site ad එක submit කරාට පස්සේ මෙතන අපිට in review කියලා දිනනවා. in review කියලා දිනනවා. ඔයාලගේ AdSense එකට යන්න තමයි විතරයි තියෙන්නේ මේ ආකාරයට. right ඔය තියෙන මම දාපු ad එක in review කියන මට්ටමේ තමයි තියෙන්නේ. ඒ කියන්නේ මේක තාම Facebook එකකින් අනුමත කර මේ එයාලට ගිහිල්ලා තියෙන්නේ. ඔයාලට ටික කාලයක් රැඳින්න එනවා මේක අනුමත කරනකන්. සාමාන්‍යයෙන් 24 hours 48 hours විතර අනිවාර්යෙන් ඇඩ්වර්ටයිස්මන්ට් එක අප්‍රූවල් වෙන්න කියලා තියෙනවා. එයාගේ මට ඊමේල් ඇඩ්‍රස් එක ගිහිල්ලා බලන්න පුළුවන් මේකෙදි. ඇවිල්ලා තියෙන මේල් පිළිබඳ විස්තර. ඊට පස්සේ ඔයාලගේ මෙතන බලා ගන්න පුළුවන් Facebook එකේ ads manager එකේ මෙතන account එක රිෆ්‍රෙෂ් කරලා page එකේ තියෙන post වගේ දේවල් අපිට මැනේජ් කරන්න යන්න පුළුවන්. business.facebook.com කියන මෙන්න මේ URL එක හරහා තමයි අපි මේකට යන්න තියෙන්නේ. right ඔය විදිහට මේ දිනේ වගේ මෙතන schedule post වගේ විස්තර දක්වලා තියෙනවා මෙතනදී. මේ ආකාරයට බලා ගන්න පුළුවන්. තව මට message එකක් කියලා තියෙනවා මේකෙදී. Facebook ad සම්බන්ධව මට පොඩි message එකක් මේ ඇවිල්ලා තිනවා. අපි කියන්නේ තමන් ඔයාලා මේ ඇක්ලි කරා දැනුම් දෙක ad එකේ. ඒකෙන් මත මෙතන view ad කියන එක දීලා අපිට මේක බලා ගන්න පුළුවන් ad එක. ඔය තමයි ඉතින් මට මේ දේ කියන්නේ අපිට ගොඩක් විශාල ප්‍රමාණයක් දේවල් මේක කතා කරන්නේ නැහැ මේකෙදි. ඊට පස්සේ පුළුවන් ආයෙමත් ඔයාලා මෙතන ඔයාලගේ AdSense එකට ගිහිල්ලා මෙතන රිෆ්‍රෙෂ් කරලා බලා ගන්න පුළුවන්.